Yo guys, ඔන්න ඉතින් ගොඩක් කාලයකට පස්සේ වෙන්නේ my friend Shane. ඉතින් අපි දැන් හදන්නේ පොඩි රටයක් දාලා ගාල්ල පැත්තේ ගාල්ල පැත්තට ගිහිල්ලා බීච් එක පැත්තට ගිහිල්ලා චුට්ටක් වටයක් දාලා ඉන්නේ. ඉතින් දැන් කැම්පස් එකේ තමයි ඉන්නේ අපි. කැම්පස් එකේ ඉඳලා දැන් බෝඩිමේ ඉන්නේ. අවුලනේ ඉතින් සෙට්ලා ඉන්න ඉස්සරහට බලමු. Yo guys, ඔන්න ඉතින් අපි බෝඩිමේ පිටත් වුණා. අපි දැන් වක්වැල්ල පාරේ හරහා ගාල්ලට තමයි යන්න දන්නේ. බස් එකක් යනකම් එමු ඉස්සරහට ගිහිල්ලා ඉතින් බලමු. ඉස්සරහට සෙට් වෙමු guys. Good vibes only, guys. Yo guys, බස් එකේ යනවා. යාළුවා වක්වැල්ලේ ඉඳන් ගාල්ලට යන පාර තමයි තින්නේ. දැන් ඉතින් ගාලු කොටුවට තමයි අපි යන්න දන්නේ. ඉතින් යන පාර තමයි මේ. උඹට පෙන්නන්න. මේ බස් ගහන තැන. ඉතින් මගේ යාළුවත් ඉන්නවා මේ. අරගෙන බං කොටුව. කොහෙන් දන්නේ එන්ට්‍රස් එක. අර පෙන්නේ guys. අර පෙන්නේ. So අපි එන්ට්‍රන්ස් එක ආවිද හම්බෙමු guys එන. boys මේ අපි එන්නේ ගාල්ල කොටුවට. මේක තමයි මම හිතන්නේ එන්ට්‍රන්ස් එක දන්න විදියට. ඒනවනේ ඉතින් උස. wow ඉතින් අදමයි ගාල්ල කොටුවට එන්නේ දන්නේ නැහැ කොහෙන්ද යන්නේ එන්නේ කියලා. දියන්ද මේ ෂේ යමක් කියන්න. tell something. පොඩි පින්නකුත් වෙනවා guys. ෆොටෝ එකක් ගහලා දාමු මෙතන නේද? උන්ගේ අත්තේම නෑ බා. ගන්නේ කඩලා යන මේ වේනවනේ guys. අත නෑ උගේ. ඒ බලපන් ඒ. අම්මඩෝට. අට. පිඹුරෙන්නේ බා. කොනවා. ඔප්පා අම්මා guys. පේන ඇති ඔයාලට. ඒ පිඹුරෙක් දාන් ඉන්නේ. ඒක දිහා නොබලයි මන්නම් බයයි උන්න. මට සිරි අඩෝ අර හිතන් එමුද අපි අඩෝ සුපිරි බං මේ පේනවා ලංකාවේ කොඩියක් ගහලා තින්න guys අර හිතන් එමු යන් යයි Zijn leuk uit gezien ook. pේනවනේ guys අඩු බෑව මට රංගින් කරන් පේනවා ඉතින් guys මුහුදත් එක්කම තියෙන්නේ පට්ට ඉතින් පට්ට අඩෝ මේ පේනවා මේ පැත්ත මුහුද අර නැවත් නේ බං අර දුර පේන්නේ ඔව් ඒකට මේ වරාය කොහෙද දන්නේ නැහැ නේ බං ගාල් වරාය
මුහුද මචං අඩෝ මාර ලස්සන ඒවා. අපි ඉතින් හැමදාම නූරිලිටලා ඉන්නවා එන්නේ නැහැ මේ පැත්තේ වලට. කැම්පස් එකට ආවත් හරි මචං මෙහෙම තමයි යන පළවෙනි ගමන. ඉතින් දිගටම ඔයාලට වීඩියෝ දාන්නම් මේ වගේ කොහෙර ගියොත් අපි. වාව් මචං හයි මෙහෙටත් යන්න තියෙනවා මේ. ඊටත් යන්න පුළුවන් වෙයිද? මෙහෙ ඉඳන් අපි ඇදගෙන යන අර පැත්තට. අර හෙට යන්න. නෑ එයා පැත්තේ නැද්ද? මොකුත් නෑ. එහෙනම් මෙහෙට යන්න. මේක යන්න. හා. මෙතන ගිහලා පොඩක් බල්ලෙන් ෆොටෝ එකක් ගහලා. හරිද? Oh my god. There is a fall. The bridge. සිතියම මචං. මෙන්න තියෙන ගාල සිතියම. මට හුඩු වෙනවා. සිතියමක් බම් මේ තියෙන්නේ. මැප් එක. මේ තියෙන guys මැප් එක. මේ වතුර එහෙමත් තියෙනවද? So මේ guys පට්ට නිදහස ඉතින් මේ තැන ඇතුළෙන් කිසිම කාස්තුවක් ගන්න නැහැ අපෙන් නම් නේ වංශේ කීයක් අගත්තේ නැහැ මට මේ වගේ තැන් වලට සල්ලි දාලා එන්න එක වටිනවා බා ඒ කියන්නේ කීයක් හරි හම්බ වෙනවනේ බා බලන්න කොච්චර මිනිස්සු ඉන්නවද කියලා මේක තමයි ඉතින් ගාල්ල කොටුව කියන්නේ ෆොරිජිනල්ස්ලා තමයි ඉන්නේ ලංකාවේ කට්ටියත් ඉන්නවා ගොඩක් අපි යන්න ඇතුළ මේ තියෙන කාලතුවක්කු බා කාලතුවක්කු කියලා කියන්නේ අපි පත් වේද බා නෑනේ උඩට යන්න මෙතනින් බෑ යන්න රෙහිම අර මේක නගින්න ගියාම තමයි දැන් කේස් එක ඉවෑනේ බං කොපික් කරන්න ඕක තමයි දෙල්ලිවීම මෙච්චරලා ඉල්ලුවේ ආගේ. හරියට මෙතෙන් යමු. හවුස්. guys මුහුදත් එක්කම තමයි තියෙන්නේ ඉතින්. මේක ඉස්සර ලන්දේසි හදපු ගන්නේ බං. ඊළඟ guys මේක දන්නේමයි අඩු ඒව තමයි මේ අපිට ඒව අලුත් වුණාට ඒව සාමාන්‍ය දේවල් මේ අරි ඉන්නේ ඔව් බං කපල් විතරයි එහෙ ඉන්නේ අර දින කපල් වල ඉන්නේ පේනවනේ guys මේක දිගට ඉතින් ඔයත් දවසක කෙල්ලත් එක්ක එන්න මේක ඇවිදලා යන්න කොල්ලෙක් එක්ක නම් එන්න බා යා තව චුට්ටක් ඉස්සරහට ගිහලා ගමු බොයිස් නැත්නම් ෆෝන් එකේ එක වීඩියෝ එක දිග වැඩි වෙනවා පේනවා ඉතින් view එක පේනවනේ guys පට්ට view එකක් තියෙන ඉතින් අහසත් එක්කම මේ එහෙනම් guys තව ටිකක් ඉස්සරහට ගිහලා හම්බෙමු අපි. යෝ guys ඉතින් අපි මේ ඇවිදින ගමන් ඉන්නේ ගාල්ල කොටුවේ. ඔයාලා දැන් කලින් වීඩියෝ එකේ දකින්න ඇති පට්ට මේ ලස්සනක් තමයි තියෙන්නේ ඉතින් ඒ කියන්නේ. මාර view එකක්. මේ මුහුදත් එක්කම කොටුවක් නේබා. ඉතින් කපල් ගොඩක් එහෙම දැක්කා අපි කපල් දෙකයි මේ උඩට යන්නේ. මේ කපල් දැක්කා එතකොට සිංගල් අය දැක්කා. සිංගල් ලංගිලා මල්ලා ඉන්නවා නම් ඉතින් අපි දෙන්නට පොඩි සපෝට් එකක් දෙන්න. මාරු ඉතින් උඩකට ආව අපි. කොල්ලෙක් අරගෙන ගියා. ඊළඟ මුහුද.
කට්ටිය නානවා කරනවා ඉතින් එතන. ෆොටෝයක් ගහමුද බං? ගම් මේ thumbnail එකට. සෝ ඉතින් අපි වටේම ඇවිදින්නයි හදන්නේ. අම්මෝ. වටේම ඇවිදිනවා guys. ඉතින් අද දවසම නිමාඩුනේ. අපිට 6 විතර ගෙදර ගියත් ප්‍රශ්නයක් නැහැ guys. ගෙදර කියන්නේ අපි බෝඩිම එක තමයි නැවතිලා ඉන්නේ. බෝඩිම ඉඳන් තමයි මේ ආවේ. ගාල්ල හප් කරලා තමයි බෝඩිම තියෙන්නේ. ලස්සන ග්‍රවුන්ඩ් එකක් වගේ තියෙනවා. මට ඇවිදින්න කට්ටියට ගල් එක්කම. පේනවනේ මූදත් එක්කම. අර දුර ඈත නැවක් තියෙනවද පේනවද දන්නේ නැහැ guys. ඉස්සලා කලින්ම පෙන්වුවක් කියන එක තමයි එතන තියෙන්නේ. එහෙනම් තවත් ඉන්ටරෙස්ටිං තැනකින් හම්බෙමු. බලමු ඉස්සරහට. බලමු ඊළ ගමු. නෑ guys. පතන අයෙක් ඉන්නවා. මට උඩ වෙනවා. Yo guys, මේ කන්න තමයි හදන්නේ මේ. එකක් තියෙන්නේ. එහෙනම් කාලා ගෙදර ගිහින් සෙට් කරමු. ඉස්සරහට වෙන්න. Yo guys, ඉතින් අපේ අද දවසේ අවසාන කතාව තමයි ඉතින් මේ. අපි බීච් යන්න හිටියා. බීච් ආ ගන්න බැරි වුණා. පොඩි කාලේ මදි සීන් එකත් එක්ක අපි ඊළඟ දවසේ අපි යාළුවෝ තව දෙන්නෙක් අඩුයි. ඒ දෙන්නත් එක්ක යන්න තමයි හිතාගෙන ඉන්නේ. ඒ වුණොත් එදාට අපි වීඩියෝ එකක් අනිවාර්යෙන් දෙන්න. ඉතින් මේක නිකන් චිල් එකකට කරේ වැඩි ගණන් ගන්න එපා. අඩුපාඩු ගොඩක් ඇති. ඒ වගේම කියන්න දෙයක් නැහැ ඉතින් මට. සෝ ඉතින් guys එහෙනම් මෙතනින් නවත්තන වීඩියෝ එක. තවත් අලුත් වීඩියෝ එකකින් සෙට් වෙමු ළඟදීම. bye bye.